මහගම සේකර නම් වූ ප්‍රතිභාපූර්ණ කලාකරුවාණන්ගේ ප්‍රථම නවකතා නිර්මාණය තුම්මං හන්දියයි. මනෝමන්දිර එහි දෙවන භාගයයි. චතුර කතන්දර කියන්නකුසේ මෙහි කතාව කියාගෙන යන්නේ රණතුංග ආරච්චිගේ සිරිසේනය. ගම්පහ රඳාවාන ගම්පියසෙහි දිළිඳු ගැමි පවුලක එකම දරුවා ලෙස උපන් ඔහු රඳාවාන ආණ්ඩුවේ පිරිමි පාසලේ ඉගෙන ගන්නේ බලවත් අංගීකකම් මැදය. ඔහුගේ පියා ගොවියෙකි. පාරම්පරික කලාකරුවෙකු වූ ලොකු මාමා අබිලීසිංහෝය. මිනිස්කමේ යහගුණ වලින් සපිරි මේ මිනිසා අනුන්ට උදව් කරන්නේ මුදල් තකා නොව ඇතිකමටය. මගුලට මරණයට පින්කමට ගමේ ගොඩේ ඇත්තන්ගේ සියලුම ඕනෑ එපාකම් වලට ඔහු නැතිවම බැරිය. සිරිසේන ඔහුගේ සොහොයුරාගේ පුතාය. සිරිසේනට පණමෙන් ආදරය කරන ඔහු තමන්ට නිශ්චිත ආදායමක් නැතද ඇති හැකි පදනමට සිරිසේනට උදව් පදව් කරයි. ඔහු අවිවාහකයෙකි.